මහින්ද රාජපක්ෂ මැතිතුමා නැගිටුම ශ්‍රී ලංකා කියලා කිව්වා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුඩුවන් ශ්‍රී ලංකා කියලා කිව්වා. අද මොකද්ද කියන්න වෙන්නේ? අද අතුරුදහන් ශ්‍රී ලංකා. මේ මොහොතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් දුරය දරන හර්ෂණ සූර්යපෙරුම නිශ්චිත ලෙසම දිත්ව පුරවැසියෙක්. නීති අනුකූල කාල රාමුව තුල Tamanගේ දිත්ව පුරවැසි භාව ඉවත් කරගත්තා නම් ඒ තහවුරු කරන එක ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහත්මයාගේ රාජකාරියක්. මේ ආණ්ඩුව මේ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදල අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළා. ජනරජයේ මූල්‍ය පාලන බලයේ හිමි උත්තරීතර ව්‍යවස්ථාදායක නැත්නම් පාර්ලිමේන්තුව මගහැරියා. මුදල් රෙගුලාසි 102 සිට 112 දක්වා සෑම මුදල් රෙගුලාසියක්ම උල්ලංඝනය කරපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඍජුව මේ ක්‍රියාවලියට වගකිව යුතුයි. අනෙක් අතට ඔහු මේ වෙනකොට සාක්ෂි වෙනස් කරමින් තිබෙනවා, නිලධාරීන්ට බලපෑම් කරමින් තිබෙනවා, මේ සාක්ෂි සැඟවීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි දැඩිව අවධානය කරනවා අද මුදල් කමිටුව ඔහු පැමිණියත් නැතත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා විදිහට මේ ලේකම්වරයාගේ පත්වීම් බලධාරයාට අනිවාර්යයෙන්ම යෝජනා කළ යුතුයි, නිර්දේශ කළ යුතුයි මේ පුද්ගලයා මේ තනතුරෙන් ඉවත් කරලා විධිමත් පරීක්ෂණයක් සඳහා වන අවකාශය සලසලා දෙන්න. අවුරුදු 76ක් වසරක් නොවිච්ච දේවල් මේ කාලය ඇතුළත සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. දැන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගත්තත් ඊට මෙහා පැත්තේ ඉඳපු හැම නායකයෙකුටම ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් තිබුණා. මෑත ඉතිහාසය ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැගිටුම ශ්‍රී ලංකා කියලා කිව්වා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුඩුවන් ශ්‍රී ලංකා කියලා කිව්වා. අද මොකද්ද කියන්න වෙන්නේ? අද අතුරුදහන් ශ්‍රී ලංකා. ඒ වගේ තත්යකට අනුර කුමාර දිසානායක ජනාධිපති යටතේ අද පත් වෙලා